කෑගල්ල පොල්ගහවෙල මාර්ගය දිනකට දහස් සංඛ්‍යාත මගින් එහා මෙහා යන විශේෂිත මාර්ගයක්. එහෙත් මෙම ජනතාවට දෛනිකව මුහුණදීමට සිදුව ඇත්තේ විශාල ගැටලුවකට. ඒ කෑගල්ල පොල්ගහවෙල නගරය හරහා වැටී ඇති දුම්රිය මාර්ගය නිසා ඇතිවන දැඩි වාහන තදබදය. රටක සිදුවන විවිධ සංවර්ධනයන් වල අධ්‍යාපනික වශයෙන් සෞඛ්‍ය වශයෙන් ආගමික සමාජීය මේ සියලු සංවර්ධනයන් අතර මාර්ග සංවර්ධනය බොහොම වටින කාරණාවක්. ඒ නිසා රටේ විවිධ දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශවල වර්තමාන රජය විසින් අධිකරු ජනාධිපතිතුමන්ගේ තිරසර සංවර්ධනය විශේෂ ව්‍යාපෘති මගින් මේ වන විට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. එය විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ දිව යනවා. ඒ අනුව නිර්මාණය වෙච්ච තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් තමයි පොල්ගහවෙල ගුවන් පාලම. රුපියල් මිලියන 2003ක් වැය කරමින් ඉදි කරන ලද මෙම ගුවන් පාලම දිගින් කිලෝමීටරයකට ආසන්නයි. මේ වන විට මෙහි පාලමේ වැඩ කටයුතු 99% අවසන් වී තිබෙනවා. අනෙකුත් පිවිසුම් මාර්ගවල කටයුතු 70%ක් පමණ අවසන්. ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය අර්ථේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2016 වර්ෂයේදී. මේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතිනවා. 2017 වර්ෂයේ අගෝස්තු මස වන විට මෙහි සියලු කටයුතු අවසන් කිරීමට ගිවිසුම් ගතව තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය මාර්ගයට ඉහළින් නිමවා තිබෙන මේ ගුවන් පාලම දැඩි ශක්තිමත් ආකාරයට නිර්මාණය කර තිබෙනවා. වසර 100ක් කල් පවතින ආකාරයට තමයි ඉංජිනේරුවන් මෙය නිර්මාණය කර තිබෙන්නේ. විශේෂයෙන්ම පොල්ගහවෙල ප්‍රදේශයේ පොල්ගහවෙලත් කෑගල්ලත් යාවෙන මේ මාර්ගයේ ඔස්සේ තමයි මේ දැවැන්ත පාලම නිර්මාණය වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මීට වසර ගණනාවක තිස්සේ පාසල් යන දරුවන් ඒ වගේම පාසල් යන ගුරුවරුන් සහ විවිධ ව්‍යාපාර කරන ජනතාව ඒ වගේම සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා මේ ගුවන් පාලම නිර්මාණය කරන්නට පෙර අතුව මේ මාර්ගයේ ගමන් කරන විට. ගොඩක් වෙලාවට ට්‍රැෆික් එකට අහු වෙනවා. පැයක් දෙකක් විතර හවසට කොහොමද ගෙදර යනකොට යන්න අමාරුයි. ඇත්තට ඉතින් ගුවන් පාලමක් තියෙන එක ගමනත් ඉක්මන් යන්නේ ගමන් පහසුවයි ඔක්කොම හැමදේම තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන අපිට තියෙන බ්ලොක් එක ඔක්කොම උඟක් දුරට එතනින් අපිට මේ බ්ලොක් එක අල්ලා ගන්න පුළුවන්. අපිට කීයක් හරි වැඩි හොයන්නත් පුළුවන්. හයර් එක කර ගියා හැකිනේ මේක ඉන්නවට වැඩි. මේ ගුවන් පාලම ඇතුලෙන් පස්සේ ඔය සියලු ප්‍රශ්න ටික විසඳනවා. මේක ඇත්තටම වැදගත් වෙනවා. හැමදාම මෙතනදී ඉස්සර මම වැට යන්න ආපහම පරක්කු වෙනවා. ළමයිනුත් හරි තදබදයක් ඔතන තියෙන්නේ. ඉතින් හොඳයි හැදෙන එක ඉතින්. අපි අවුරුදු ගණනක් ප්‍රත්‍යාවදෝ මේ විනාඩි 10 15 20 25 වහලා තියෙන වෙලාවල් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මේ බ්ලොක් එකට අහු වෙලා වරුවක් විතර මෙතන ඉන්නවා. ඒක හොඳයි. අපි ඩිලිවරි යන්නේ එහාට මෙහාට හැමදෙස්සෙම යනවා. මේක හොඳ දෙයක්. හොඳයි නේද? අපහසුතාවයේ තේරුම් අරන් ඉතින් මේ විදිහට වැඩ කරන එක හොඳයි. මේ තීරණය හොඳයි ගත්ත තීරණය හොඳයි කියලා මම හිතනවා. ඉතින් සෑහෙන දුරට මේ පාරක් ගුවන් පාලමක් ගන්න එක හොඳයි. සෑහෙන දුරට ගුවන් පාලම දැමීමෙන් මහ ජනතාව අතර හොඳ සෙතක් සැලසෙනවා කියලා තමයි මට කියන්න පුළුවන්. ගොඩක් සතුටුයි අපේ නගරෙට මේ වගේ එකක් හැදෙන එක ගැන. මේ ගොඩක් පහසු වෙනවා. ඇත්තටම මේ ප්‍රදේශයේ වාසය කරන පුද්ගලයෙක් හැටියට බලන්න ඉන්නේ කවද්ද මේක විවෘත වෙන්නේ කියලා. මෙතන ඉතින් පැය ගාණක්ම වහනවනේ දවසට. ඒ නිසා ඉතින් ගුවන් පාලම ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. සෑහෙන කාලෙ දැන් එකපාරක් මේකට මුල් ගාලා තිබ්බා කියලා අන්තිමේ මුල් ගාලා පැලුණා විතරයි වුනේ. දැන් මේ ආණ්ඩුවෙන් හරි මේ මෙහෙම දෙයක් හරි කරලා නම් කොහොමද සන්තෝෂයි මේ පොල් ගහට මේ වගේ ගුවන් පාලමක් හදලා දෙන්න කියලා. ජන දුක නිවන රට නංවන සංවර්ධනයට පාර කියන මෙම ව්‍යාපෘතිය නුදුරේදී ජන සතු කර ජනතා පරිහරණයට තිලින කෙරෙන දිනය වැඩි ඈතක නොවේ.